හයි යාළුවනේ, අද අපි බලන්න යන්නේ මගේ මැෂින් එක ක්ලීන් කරන වීඩියෝ එක. ඉතින් අවුරුද්දේ අන්තිම දවසේ අද දෙසැම්බර් 31 මම ඔයගලන්ට පෙන්නන්නම්. අවුරුද්දේ අන්තිම දවසේ අද දෙසැම්බර් 31 මම ඉතින් අද මගේ මැෂින් එක අස් කරන්න හිතුවා. කියන්නේ තියෙන දූවිලි ටික අයින් කරලා මැෂින් එක ආපහු සුද්ධ කරලා ගන්න හිතුවා. ඉතින් අපි දැන් බලමු කොහොමද කියලා මැෂින් එක සුද්ධ වෙන්නේ. හරි අපි දැන් මුලින්ම කේබල් ටික අන්ප්ලග් කරන් ඉමු. මොකද මේ ටික ගලවත් මට කරන්ට් එක එහෙම වැදුණා. කේබල් ටික මම මේ විදිහට අන්ප්ලග් කරගන්න. හරි දැන් කේබල් ටික අන්ප්ලග් කරගත්තා අපි. අපිට දැන් තියෙන්නේ මැෂින් එක මෙතෙන්ට අරගෙන ඒකේ තියෙන වටේ තියෙන දූවිලි බෙදා ගන්න. ගොඩක් ලොකු ඩස්ට් එකක් තියෙනවා මැෂින් එකේ ඉස්සරහ පැත්තේ නම්. දැන් අපි බලමු මැෂින් එක මෙතෙන්ට අරගෙන කොහොමද මැෂින් එකේ තත්ත්වය කියලා. මලකට නම් කාලා දෙනවා. ඉතින් අතන මහලු කොට ටික දාන්න දැන් මේ අතට පොඩ්ඩක් වේදා ගන්නවා. නමුදල් ටිකක් කඩලා ගන්නවා වගේ පොඩ්ඩක්. ෆෑන් එක කඩලා ගන්න කපුම් දෙකකින් පුඩ්ඩක්. යන්තම් පිෂදා ගන්නවා. केसिंग में अपडेट करा बस थोड़ी बार में मेरा वाटी का बत्ती वाला අපි ටිම්පර් ක්ලාස් එක මේ කුඩි තියාගෙන හයි කරගන්න. මේ දැම්මා ටටනටකද okay.
නෝ බේසික් ක්ලීන් එකක් කොහොමද මගේ මැෂින් එකට දාගන්න ඔයාගේ පර්මිෂන් එකත් සතියට එක සැරයක් වගේ මේ බේසික් ක්ලීන් එකක් දාගන්න. මොකද ඔයාගේ මැෂින් එක සවුත් වෙන එක ටිකක් අඩු වෙනවා. හරි ඔන්න ඔහොම තමයි යාළුවනේ PC එක ක්ලීන් කරන වැඩේ වුණේ. ඉතින් මගේ channel එක subscribe කරලා මේ වීඩියෝ එක like එකක් දාලා යන්න අමතක කරන්න එපා. තවත් වීඩියෝ එකකින් හම්බ වෙන බලාපොරොත්තුෙන් අදට මම යනවා.